අද පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ සිංක් සල්ෆේට් ද්‍රාවණයක් පිළියෙල කිරීම. මම ගාව තියෙනවා එකක මැංගනීස් ඩයොක්සයිඩ්. මේ පවුඩර් එක විදිහට කළු පාට පවුඩර් එකක් විදිහට තියෙන මැංගනීස් ඩයොක්සයිඩ්. මේකේ තියෙනවා සිංක්. මේ සිංක් ගත්තේ බැටරි වලින්, ඩෙඩ් බැටරි සෙල්ස් වලින්. මේ බැටරි එක ඇතුලේ අභ්‍යන්තරය ගැන කිව්වොත් ඒ බැටරි එකේ ඇතුලේ තියෙනවා කෝ එකක්. ඒකේ ඇතුලේ තියෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් සහ සල්ෆියුරික් අම්ලය. ඒ වගේම ඒක වටේ ආවරණයක් විදිහට තියෙනවා සිංක්. එහෙනම් මම කියන්නේ වටේ තියෙන යකඩ ලෝහයට ඇතුලෙන් යන යකඩ ආවරණයට ඇතුලෙන් තියෙන ආවරණය ගැන. ඒක සිංක් වලින් හදලා තියෙන ලෝහයෙන් හදලා තියෙන ආවරණයක්. දැන් මම මේ පරීක්ෂණයේ පිළිවෙලකින් සඳහා මට අවශ්‍ය වෙනවා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. කියන්නේ මේක ප්‍රතිශත සංශුද්ධතාවය 98.7යි. මේක ඉතාමත් සාන්ද්‍රයි. මේක සාන්ද්‍රණය නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට මේක චලනය කිරීමේදී මේ ඝනත්වය ඉතාමත් ඉහළ හින්දා මේක ජලයේ වගේ හැම නිකන් මිශ්‍ර වෙන්නේ නැහැ. කියන්නේ ජලය ගොඩත් එක්ක කනෙක්ෂන් එකක් නැහැ. ඒක පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන් වුණා pH paper එකකින් pH paper එක දැම්මොත් pH paper එක උණු වෙනවා. කියන්නේ pH paper එක කාබන් හින්දා ඒ කාබන් ටික උණු වෙන්න ගන්නවා. දැන් මම ගාව මිලිලීටර් තියෙනවා 50යි. මිලි 50 ප්ලාස්ක් එකක්. ප්ලාස්ක් එකක් කියන්නේ මේක මිනුම් සරාව. දැන් මේ මිලිලීටර් 50 මිනුම් සරාවට මම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල එකතු කරනවා. මේ කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික්. මේකෙන් මම ඔය ගණනයට අනුව මම මේකෙන් මිලිලීටර් 25ක් මට හිතුණා. මට ඇති කියලා හිතනවා 25ක් වගේ හරි 20ක් වගේ 20ක් ඇති. දැන් මම ගණනය කරන් පස්සේ මට 25ක ආදේශක ආවේ 20ක් ගමු අපි. 20ක් ඇතුළේ ලොකු ටෙස්ට් එකක් නෙවෙයිනේ. දැන් සාන්ද්‍ර අම්ලය මිලිලීටර් 20ක්. වැඩි ඕනේ මිලිලීටර් 20ක් ගත්තා. දැන් මේකේ තියෙන්නේ මිනිස්සුලා තියෙන සාන්ද්‍ර සල්ෆියුරික් මිලිලීටර් 20ක්. දැන් මේ මිලිලීටර් 20 සමග ප්‍රතික්‍රියාවට භාජනය කරනවා මේ සිංක් ලෝහය. දැන් මේක ප්‍රතික්‍රියා අපි ගණනය කරත් සිංක් ධන H2SO4 ඉෂට්ටෙන් ධන H2SO4 සමාන සිංක් සල්ෆේට් ඉෂට්ටෙන් SO4 සිංක් ධන 2 සහ සල්ෆේට් ඍණ 2 මිශ්‍රණය කොට ප්‍රතිඵලයක් වශයෙන් හයිඩ්‍රජන් පිට වෙනවා. සහ ජලයත් කිහිපයක් නිපදෙනවා. මොකද මේකට ජලයත් එකතු කරනවා. අපි මේක දැන් විද්‍යාත්මකව බෝඩ් එකේ හදනවා. දැන් මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මම ගන්නේ සිංක් ලෝහය. මෙතන දානවා ඉෂට්ටෙන් සිංක් ධන H2SO4 සල්ෆියුරික් අම්ලය. සිංක් කියන්නේ ඝනයක් කියන සොලයිඩ්. සල්ෆියුරික් කියන්නේ ජලය මිශ්‍ර හින්දා ලික්විඩ්. දැන් මේක තාපයේ සපයලා සිංක් සල්ෆේට් බවට මම පරිවර්තනය කරනවා. අද ප්‍රතිඵලයක් විදිහට මෙතන ඉෂට්ටෙන් SO4 සිංක් ධන 2 දෙනවා සල්ෆේට් ඍණ 2 වෙනවා 2- දෙනවා. එතකොට සිංකුයි සල්ෆේට් එකයි එකතුන පස්සේ හයිඩ්‍රජන් තනි වෙනවා. හයිඩ්‍රජන් H2 ගෑස් විදිහට පිට වෙනවා. දැන් බලන්න පුළුවන් තාපයේ සැපීමේදී මේක ඩර්මීට් එකක් භාවිත කරනවා. එතකොට මේ මැෂින් එකෙන් පාවිච්චි කරන උපරිම තාපය අපි නිරීක්ෂණය කරන්න පුළුවන්. මම ගන්න එක විදිහට සෙල්සියස් එක 60ක් වගේ. සෙන්ටිග්‍රේඩ් 60ක තාපයක් සැපෙවුවොත් ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් 60ක තාපයක් සැපුවොත් අපිට මේ මැෂින් එකෙන් සැපෙන්නේ මිශ්‍ර කිරීම සමග සැපෙන්නේ අපි නිරීක්ෂණය කරන්න පුළුවන් කොතරම් සංයුක්තතාවයෙන් යුක්ත සිංක් සල්ෆේට් ගන්න පුළුවන්ද කියලා. දැන් අපි පරීක්ෂණ පිළිබඳව යමු. දැන් මම ගාව තියෙනවා මිලි 250ක බීකර් එකක්. ඒක මම මැෂින් එක උඩින් තියනවා. ඒකෙන් මම මැෂින් එකට විදුලිය සපයනවා. දැන් මැෂින් එකේ තාපය සහ මික්සර් කිරීමේ යන්ත්‍රය ආරම්භ කරනවා. මිශ්‍ර කිරීම ආරම්භ කරනවා. ඒකෙන් දැන් මට අවශ්‍ය වෙනවා ගැනීමට උෂ්ණත්වමානය තර්මෝමීටර්. මම ගාව තියෙනවා ඇල්කොහොල් තර්මෝමීටර්. මට ඕන රසජීවී උෂ්ණත්වමානයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඇල්කොහොල් වලින් පාතාංගය ගෙවීම ඉතාමත් පහසුයි. මොකද මේක රස පාට අපි ඇල්කොහොල් වර්ණ ගන්නවලා තියෙන්නේ. වර්ණ ගැන්වුව ඇල්කොහොල් හින්දා ඇල්කොහොල් ගන්නේ සුදු පාටයි. මේක වර්ණ එකතු කරගෙන රතු පාට කියවීමේ පහසුව හින්දා තමයි අපි පාවිච්චි කරන රතු පාට
ඒ වගේම දැන් මම මේකට සාන්ද්‍ර සල්ෆර් කලින් ලබාගත්ත මිලිලීටර් 20 එකතු කරනවා. දැන් ඒ අම්ලය එකතු කරනවා. මේ හොඳින් නිරීක්ෂණය කරන්න ඕන. දැන් මම මේකට ජලය එකතු කරන්න යන්නේ. මොකද අපිට මේක සාන්ද්‍ර අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කිරීමේදී නිවැරදිව ලබා ගැනීමට නොහැකි. මං ගාව තියෙනවා වොෂින් බොටල් එකක් නැත්නම් දෙවුම් බෝතලයක්. මම එකෙන් ජලය සල්ප බැගින් එකතු කරනවා. එතකොට අපි හොඳින් බලා ගන්න පාතාංක තලයේ ක්‍රමයෙන් ඉහළ යනවා. කැමරාවට නම් පේන්නේ නැහැ. පොඩ්ඩක් පාත් කරොත් රතු පාට මාක් එක දිහා බලන උෂ්ණත්වමානයේ ජලය එකතු කිරීමේදී නිපදන තාපයේ හේතුවෙන් මේක පොඩ ඉහළ යනවා. ඔයාලට පේනවා දැන් තමයි සෙන්ටිග්‍රේඩ් කැමරාවෙන් නම් කියවන්නම අපහසුයි. ඒක මම කියන්නම්. සෙන්ටිග්‍රේඩ් 60ට ආසන්නෙත් ලඟ වුණා. ඔය දැන් 65යි. ඒ කියන්නේ මේකේ විශාල තාප ශක්තිය ප්‍රමාණයක් පිට වෙනවා. ජලයේ සමග ප්‍රතික්‍රියාවේදී අපිට බලා ගන්න පුළුවන්. ජලයේ නටනවා වගේ පේනවා. ඒ කියන්නේ ජලයේ නටන උෂ්ණත්වයට වෙනවා. මොකද ඒ උෂ්ණත්ව ළඟා වෙන්නේ මෙන්න මෙතනින් මම කියන්නේ. පොඩි දුමක් වගේ තියෙනවා. ඒ ජලයේ වාෂ්ප වෙන හින්දා. ඉපදෙච්ච තාපයේ හින්දා. දැන් අපිට අවශ්‍ය කරනවා මම කලින් ගත්ත සිංක් ලෝහය. මේ තියෙන සිංක් ඉෂට් එක. දැන් මම ඒක කැබලි වශයෙන් එකතු කරනවා. සාමාන්‍ය කැබලි. අපිට ආවේ තිබ්බොත් ෆිල්ටර් කරලා ගන්න. කිසි ගැටලුවක් නැහැ. මේ සංශුද්ධ නොවුනත් අපිට ඒක ෆිල්ටර් පේපර් වලින් ගන්න පුළුවන්. දැන් පේනවා හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් පිට වෙනවා. මම තව එකතු කරනවා. ඊට ඔක්කොම එකතු කරලා මේ ගැටලුවක් විදිහට තියෙන්නේ මේක උත්ප්‍රේරකයක් විදිහට මැංගනස් ඩයොක්සයිඩ් තියෙනවා. බැටරිය වලින් ගත්තේ. ඒක නේ මැංගනස් ඩයොක්සයිඩ් කොහොමද තියෙනවා. මේ ද්‍රවණය අපට අග මිශ්‍ර වෙනවා. ගැටලුවක් නැහැ. දැන් අපට මේ මිශ්‍ර වෙච්ච ද්‍රාවණය වුණා. දැන් මේක මිශ්‍ර වීමට දෙනවා මැෂින් එකේ. දැන් තාපය සපේනවා. අපිට බලා ගන්න පුළුවන් හයිඩ්‍රජන් ක්‍රමයෙන් පිට වෙනවා. මේක වඩාත් බලතල්තාව නිසා මම උෂ්ණත්වමානයක් සහ දැන් මම මේක pH පෙරට භාවිත කරනවා. ඒ නිරීක්ෂණ පහසුව ඉතාමත් සාර්ථකව නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක තියෙන අම්ලයක්ද කියලා. මංගාව තියෙනවා නිල් ලිට්මස් මෙතන pH papers මේ නිල් ලිට්මස් මේ රතු ලිට්මස්. මම මේකෙන් පාවිච්චි කරන්නේ pH paper එක. ඒ කියන්නේ මෙන්න මේක. තුන් දෙකෙන් නිල් ලිට්මස් එකෙන් අම්ලමයි ඉන්න පුළුවන්. රතු ලිට්මස් එකෙන් බෂ්මමයි ඉන්න පුළුවන්. මේ තියෙන pH එකේ මෙතන ගහලා තියෙනවා. pH 1 නම් උපරිම ආම්ලිකයි. pH 3 නම් මධ්‍යම ආම්ලිකයි. මේක වර්ණයත් එක්ක තියෙන්නේ. pH එකේ 5 නම් මධ්‍යම ආම්ලිකයි. pH එකේ 6 නම් 6-7 වගේ යනවා නම් ඒක සාමාන්‍ය ජලයේ මට්ටම. ඒ කියන්නේ ආම්ලිකත් නැහැ බාෂ්මිකත් නැහැ. 8 9 10 11 12 14 මේ පැත්තට යද්දි බාෂ්මික මට්ටම ඉතාමත් ඉහළ වෙනවා. 14 වගේ ගන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ ලෝහවල බාෂ්මිකතාවය මයින්න පුළුවන් අපිට මේ පැත්තේ. ධම් වගේ නම් උපරිම බාෂ්මික තමයි. උපරිම තද රතු නම් උපරිම ආම්ලිකයි. දැන් ඒක අපි මයිමු. ටෙස්ට් පේපර්ස් ගන්නවා. කොට පරිස්සමට ගන්න ඕන පත්තක් භාවිතයෙන්. මේ කියන්නේ මම දැන් ලබාගත්ත pH paper එක. දැන් මේ pH paper එක පරිස්සමට මේකට එකතු කරනවා. මම බලන්න. මේක pH paper එක රතු පාට කහ පාට හුරුයි. මේකට මම පාවිච්චි කරනවා අඬුව. අඬුව පාවිච්චි කරනකොට මට මේකට අත දාන්න බෑ ආම්ලික හින්දා. දැන් මත් ගැටලුවක් නෑ මේ තියෙන්නේ. pH paper එක ඔන්න එකතු කරනවා. හොඳින් බලන්න වර්ණ විපර්යාසයක් සිදු වෙන්න පුළුවන්. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා මොකක්ද වෙච්ච වර්ණය. බා තද රතු පාට. ඔන්න අපි ආදේශ කරලා බලමු. මෙන්න pH එකේ පේන විදිහට 1යි. එකටත් වඩා අඩුයි. ඒ කියන්නේ උපරිම ආම්ලිකයි. ආම්ලික ද්‍රාවණයක් හින්දා මේක ඉක්මනට සීග්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා මේක තාපයක් සපයනවා.
මේක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා මොකද හැදෙන්නේ? සිංක් සල්ෆේට් ද්‍රාවණයක් හැදෙනවා. ඊට සිංක් සල්ෆේට් ද්‍රාවණයේ උපරිම ප්‍රතික්‍රියාවක් සිදු වුණාද කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකක් කරොත්ද pH සහ pH පේපරයක් එකතු කරලා මේක ආම්ලිකතාවයක් තියෙනවද කියලා නිරීක්ෂණය කරලා ආම්ලිකතාවයක් තිබ්බොත් ඒ කියන්නේ pH පේපර එක රතු වුණොත් මේක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා නැහැ. pH පේපර එක කොළ පාට ඒ කියන්නේ 7ට වගේ තිබ්බොත් ඒ කියන්නේ කොළ පාට වගේ අගයක් පෙන්නුවොත් මේක සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන ලවණයක් හැදිලා. ලවණයක මතක තියාගන්න ලවණයක ආම්ලික මට්ටම සම්පූර්ණ සංශුද්ධ ලවණයක් නම් pH අගේ 7යි. ඔය සෝඩියම් ක්ලෝරයිඩ් වගේ කියන්නේ මෙසේ භාවිත කරන ලුණු ගත්තොත් ඒ ලුණු වලට pH පේපර් එකක් දැම්මොත් අපේ බලා ගන්න පුළුවන් සංශුද්ධතාවය ඉහළයි නම් ආම්ලයක් බෂ්මයක් වගේ ඇවිල්ලා නැත්තම් අන්න ඒ pH අගේ 7 කියලා පෙන්නනවා හරියටම. මම pH මීටර් එකකුත් තියෙනවා. ඒකෙන් මයින් පොඩ්ඩක් ගැට් කරදලා. ඒ කියන්නේ වෙලා යනවා. බලමු මේකෙන් පුළුවන් වේද කියලා ඒක භාවිත කරලා. එකත් මයින් එකේ මයින් එක කියලා තියෙන ශේෂ chance එක 50ක්. يعني උපරිම උෂ්ණත්වය 50යි. 50ට වඩා මැන්නොත් ඒකේ තියෙන බල්බ් එක පුපුරනවා. මේක pH මීටර් එකක් 3000 ගණනක් කරනවා මට මතක විදියට මම ඒ දවස්වල ගත්තී. බලමු. ටෙස්ට් කරන්න. මේකේ pH මීටර් එක මේකේ බල්බ් එකක් තියෙන ඒ බල්බ් එකෙන් තියෙන සෙන්සර් එකෙන් තමයි මේකේ ආම්ලික භාෂණිකතාවය හඳුනාගන්නේ. කල්පිටින්ම ගත්ත එකක් මම ගාව තියෙන එකක් පාවිච්චි කරලා නැහැ. මේකේ පාතාංකය බලලා තමයි මේකට දාන්න වෙන්නේ දානවා නම් මොකද කිව්වොත් ඒක pH එක ටෙස්ට් කරන්න වෙන්නේ පාතාංකය බලලා. සෙන්ටිග්‍රේඩ් 75ක් වගේ පෙන්නනවා දැන්ට. ඔව් බලන්න. මට්ටම 75ක් වගේ පෙන්නන හින්දා මේකට දාන්න බෑ දැම්මොත් pH බල්බ් එක කුඩු වෙලා යනවා. අනිවාර්යයෙන්ම ග්ලාස් එක බිඳෙනවා දැම්මොත්. මේකේ ලේබල් එකේ තියෙනවා 50කට වඩා වැඩි උෂ්ණත්ව මයින් 50කට වඩා උෂ්ණත්වය ඉහළ ඒවා මයින් එකක් කියලා. ඒක නම් මේක අපව දානවා මොකද කිව්වොත් උෂ්ණත්වය 50කට වඩා වැඩි මේකේ තාපදායක ප්‍රතික්‍රියාවක්. තාප අවශෝෂක නම් මයින් තිබ්බා තාපදායක හින්දා ඒක කරන්න බෑ. පේන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 60ක් කියලා නේ 70ක් 75ක් වගේ පෙන්නනවා. මේක 110ට මයින්න පුළුවන් ඇල්කොහොල් තර්මෝමීටර් එකක්. මේ ද්‍රාවණයේ තියෙන අපද්‍රව්‍ය හේතුවෙන් තමයි මෙහෙම මැංගනස් ඩයොක්සයිඩ් තමයි අපද්‍රව්‍යයක් විදිහට තියෙන්නේ. ඒක පස්සේ ෆිල්ටරේෂන් කරන්න පුළුවන් මේ විදිහට ෆිල්ටර් පේපර් යූස් කරලා ෆිල්ටර් කරන්න පුළුවන්. මේකත් මේ කලින් කෙමිකල් එකක් ඒක. මේක ෆිල්ටර් කරන්න පුළුවන් මේ විදිහට අපිට අවශ්‍ය නම් මේක තාපයේ සැපීමේදී ප්‍රතික්‍රියාව පොඩ්ඩක් වේගවත් වෙනවා. ඒක හින්දා උෂ්ණත්වය ලබා දෙනවා මේකට පුළුවන් තරම් තාපයේ දෙද්දි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ කොහොමද වෙන්නේ කිව්වොත් මේක චාලක ශක්තිය අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා අණු ඝට්ටන වේගය වැඩි වෙනවා. ඒතර අණු වල ඝට්ටන වේගය වැඩි වෙනාන් පස්සේ අපිට විශාල ප්‍රතිඵලයක් කියන්නේ ඉක්මන් ශීඝ්‍රයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කියන්නේ කුඩා කාලයක ඇතුළත හොඳ සංශුද්ධ ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපිට බලන්න 75 තිබ්බ එක දැන් 78යි 77ක් පෙන්නනවා දැන්. ඔය 77ක් උෂ්ණත්වයේ පෙන්නනවා උෂ්ණ පාදාංකය. මම මේකට තව ජලයේ මිලිලීටර් 50ක් 52ක් වගේ එකතු කරනවා. එතකොට උෂ්ණත්වය වෙනසක් වෙනවා උෂ්ණත්වය අඩු වෙන්න ඕන මොකද සිසිල් වෙනවනේ මේක ජලය කියන්නේ. එතකොට අපිට පහසෙන් පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න පුළුවන් වායු බුබුලු පිට වෙනවා. දැන් උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ යනවා. ඔය දැන් 60යි 61යි තව අඩු වෙනවා 60ටත් යනවා. ඒ වගේම හොඳින් පේනවා අපිට ඒක 60 අඩු වෙනවා. දැන් මේකේ මේ බලන්න වායු බුබුලු පිට වෙනවා අපිට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. නිරීක්ෂණය කරන්න පුළුවන් මේ වායු බුබුලු යනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ. ඒක එකතු කරගත්තොත් පොප් හනින් දහණය වෙනවා. මේක එකතු කරගන්න පුළුවන්. හැබැයි මේක රත් වෙලා තියෙන ඒ කියන්නේ මේක මේ
පද්ධතිය රත් වෙලා තියෙන හින්දා මේක ජලයත් වාෂ්ප වෙනවා. ඒතකොට ජලයත් සමග එකතු වෙන හින්දා පොඩ්ඩක් අවුල් වෙනවා. කමන්න අපි බලමු මේක එකතු කරගන්න උත්සාහයක් දරනවා. පොඩි try එකක් දීලා හයිඩ්‍රජන් ටිකක් එකතු කරගන්න පොඩි ඇටෝමක් හැදුවා. ඒ කියන්නේ ඒකටම පොඩි ටෙස්ට් බෝඩි ටියුබ් එකක් සෙට් කරා. අපි බලමු එකතු වෙයිද කියලා ඒකට හයිඩ්‍රජන්. මට ෂුවර් එකක් නැහැ මොකද කිව්වොත් මේක හයිඩ්‍රජන් එකතු වෙයිද කියලා අපි පිටන වාල්ව පරීක්ෂණයට ගන්න. මොකද කිව්වොත් මේකෙන් කොහොමද හැදෙන ජල වාෂ්පත් හැදෙනවනේ. ජල වාෂ්ප ටික තියෙන හින්දා අපිට හයිටම කියන්න බෑ. තාපොඩ zoom කර බලමු අපි ඒක. මේ තියෙන්නේ පොඩ්ඩක් try එකක් දීලා හැදුවා කොලම් එක සෙට් කරලා. ලැබ් ක්ලැම්ප් එක සෙට් කරලා හැදුවා. H2 නම් පිට වෙනවා. මේක ජල වාෂ්පත් නැන්දෙනවා. කොහොම වේදකින් හරියටම ෂුවර් එකක් නැහැ. ඉෂුව එකකුත් තියෙනවා මේක අර හයිඩ්‍රජන් පිට වෙද්දි මේක පීට්න එකකින් එකතු වෙනවා නම් අන්න එකතු කරන් තිබ්බා. මේක ප්‍රෙෂර් එකකින් නෙවෙයි එකතු වෙන්නේ අර මේ ඔහි හයිඩ්‍රජන් යනවා. හැබැයි හයිඩ්‍රජන් බර අඩු හින්දා මේ ටෙස්ට් ටියුබ් එකේ එකතු වීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. ඒක පොඩ්ඩක් try කරලා බලන්න ඕන. අපි මම ඒක ටෙස්ට් කරලත් බලන්නම් කොහොමද. දැන් මේක පද්ධතිය රත් වෙනවා පහු මොකද මම තාපේ සපේනා මැෂින් වලින් මේන සෙන්ටිග්‍රේඩ් 67ක් 68ක් වගේ ඇවිල්ලා තියෙනවා. ප්‍රපාතාංකය ඉහළට ගිහින් තියෙනවා. මම ගන්නේ කරේ 66කට වගේ නෑ 60කට වගේ ගන්න කරේ කොහොමද ඊට වඩා ගිහින් තියෙනවා. කමන්නේ ගැටලුවක් වෙන්නේ තාපේ ඉහළ යන්න මේක ප්‍රතික්‍රියා සිද්ධ වෙන වේගය වැඩි වෙන එකයි වෙන්නේ. එම වියෝජනයක් සිද්ධ වෙන්නේ ඒකින ගැටලුවක් නෑ. තව ගැටලුවක් විදිහට තියෙන්නේ මේ ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් උත් පිට වෙනවා. දැන් සල්ෆරික් අම්ලය බිඳිලා බිඳ වැටලා ඒ කියන්නේ H ධන ආයන SO4 -2 විදිහට බිඳිලා සල්ෆර් ඩයොක්සයිඩ් උත් පිට වෙනවා. කියන්නේ සල්ෆේට් අයනියක් දෙකට කැඩලා සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙන හින්දා H2 ත් එක්ක සල්ෆර් ඩයොක්සයිඩ් උත් පිට වෙනවා. ඒක මට ස්මෙල් එකෙන්ම දැනෙනවා දැනට. මේ ඉන්න රූම් එකත් පොඩ්ඩක් සීල් කරලා තියෙන මේ ඔක්කොම සීල් කරලා තියෙන හින්දා පොඩ්ඩක් දැනෙනවා. ස්මෙල් එක ගෑස් අයින් කරන එක නම් තමයි වැඩේ කරන්න. ඒක හැදෙන ගෑස් එකත් එක්ක. මෙතන තියෙන්නේ මම මෙතනින් මේ ප්‍රතික්‍රියා නිකුත් වෙච්ච එකතු එකට හයිඩ්‍රජන් න්‍යයි සිතන වායුව. දැන් මම මේක ගිනි තියනකොට කණින් දහනේ වුණත් ෂුවර් එකටම හයිඩ්‍රජන් මට පොඩ්ඩක් ඉතින් අවුල්ලාගේ එක හරි ප්‍රතික්‍රියා පොඩ්ඩක් සාර්ථකයි. මොකද හයිඩ්‍රජන් කියන නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. එකපාරට දහනේ වුණා. පොඩි සවුන්ඩ් එකකුත් ආවා. මේ ටියුබ් එකේ නලේ තියෙන පීඩනේ පිට වෙදි තමයි සවුන්ඩ් එක ඇති වෙන්නේ. පීඩනේ ගිනි ගන්නවා පීඩනේ පිට වෙනවා. ඉවදෙන තාපේ මේකයි සවුන්ඩ් එක ආවේ. ඒ කියන්නේ මේක පිට වෙන හයියටම හයිඩ්‍රජන් සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් එක අඩංගු වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ඉන්න පොඩි නිල් පාට ගතියකුත් ඇති වෙනවා. දැන් ප්‍රතික්‍රියාව අපි නිරීක්ෂණය කරොත් අපිට බලන්න පුළුවන් මම pH පේපර් එකක් ආයෙ දානවා ඇඩ් කරනවා එකට. කොහොමද කියලා චෙක් කරන්න. කොහොමද හයිඩ්‍රජන් පිට වෙනවා ඒක පේනවා. හොදාම්බා දැන් නිරීක්ෂණය කරන්න පුළුවන් කලින්ට වඩා ආම්ලික මට්ටම අඩුයි කියලා. හොඳින් බැලුවොත් ඔයාලට පෙනෙයි ඒක. අපරාග්‍යස් සල්පයක් තියෙනවා. ලොකුට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. දැන් බැලුවොත් අපිට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් කලින් pH එක මේකේ ආතංක තරයට අනුව තිබ්බත් බිඳුවකට වඩා අඩුවෙන් කෙනකට වඩා අඩුවෙන් මේකේ. දැන් 3ක් වගේ තියෙනවා. 3ක් 4ක් වගේ තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේදී සිංක් සල්ෆේට් යම් මට්ටමක් හැදිලා තියෙනවා. ප්‍රතික්‍රියා යම් සාර්ථක ප්‍රතිඵලයක් වෙලා ඇවිත් හැදිලා තියෙනවා. අපි තව ටිකක් බලමු ලොකු වෙලා බලන්නත් බෑ. වීඩියෝ එක තව ගොඩක් දිග වෙනවා ඒක හින්දා තව ටිකක් බලලා මේක ෆිල්ටර් කරලා ගමු. දැන් අපිට බැලුවොත් පේනවා සිංක් ලෝහය දී වෙනවා. ඒක ගන්න ගොඩක් හොඳින් පේනවා. මම මිශ්‍ර කිරීම විනාඩි කිහිපයක නවත්තා. දැන් මිශ්‍ර කිරීම නවත්තපු හින්දා දැන් වායු බබළු පිට වෙන එක හොඳින් පේනවා. දැන් සිංක් පතුල් දී වෙනවා කියලා පේනවා ප්‍රතික්‍රියාවේදී. නැත්නම් මම මැෂින් එක පොඩ්ඩක් ඔන් කරනවා. පොඩ්ඩක් වේගයේ ප්‍රතික්‍රියා ඉක්මනින් කර ගන්න ඕන හින්දා අප මිශ්‍රණය ඔන් කරමු. මිශ්‍ර කිරීම ආරම්භ කරමු. යන්ත්‍රය
අනුපාතාංක 75යි 74ක් වගේ පෙන්වනවා. තව සුළු මොහොතකින් මම බලාපොරොත්තු වෙනවා මේක ෆිල්ටර් කරලා ගන්න. හොඳින් බලන්න. අපද්‍රව්‍ය සහිත අපද්‍රව්‍ය විදියට තියෙන මැංගනීස් ඩයොක්සයිඩ් මේක ෆිල්ටර් පේපර් එකකින් ෆිල්ටර් කරොත් අපිට මැංගනීස් ඩයොක්සයිඩ් අයින් කරන්න පුළුවන්. ෆිල්ටර් වෙදී මැංගනීස් ඩයොක්සයිඩ් අයින් වෙනවා. එතන එක පැහැදිලි ක්ලියර් ද්‍රාවණයක් හැදෙනවා. මුලින් බලුවොත් ජල වාෂ්පත් පිට වෙනවා. පේනවා අපිට. මේ තියෙන්නේ පේනවා ෆිල්ටර් පේපර් එකක්. දැන් මේක පෙරහන් කඩදාසියක්. දැන් මම මේක මේ විදිහට රඳවනවා. ඒ වගේම අපි හදාගත්ත සිංක් සල්ෆේට් ද්‍රාවණයක් තියෙනවා. මේකෙන් ද්‍රාවණයේ ස්වල්පයක් ෆිල්ටර් කරලා පැහැදිලි ද්‍රාවණයක් ලබා ගැනීම තමයි මම පරීක්ෂණය දැන් මේ සිදු කරන්නේ. දැන් මම මේකට ඇඩ් කරනවා. ඒක ප්‍රශ්නේ කියන උෂ්ණත්වය කියලා මට්ටමක තියෙද්දිම තමයි එකතු කරන්න ඕන. ඒක තමයි ඉක්මනට ෆිල්ටර් වෙන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් සිංක් සල්ෆේට් ද්‍රාවණයෙන් බිඳුව එකතු වෙනවා. මම ඒත් එක්කම මේකේ වැටෙන බිඳුවක pH අගයත් මනිනවා. ඒ වැටෙන එක බිඳුවක pH අගයත් මේත් එක්කම මනිනවා. ඊට හරියටම හඳුනා ගන්න පුළුවන් මේක ආම්ලයකද ප්‍රතික්‍රියාවේ කොච්චර සඵලතාවයක් තියෙනවද කියලා. මම එකතු කරේ සංශුද්ධ සල්ෆරික් එකතු කරේ කියන්නේ pH පේපර් එකක් දැම්ම දිය වෙන සයිස් එකේ සල්ෆරික්. දැන් බලමු අපි හොඳින් බලන්න ප්‍රතික්‍රියාවේ යම් සාධනීය ප්‍රතිඵලයක් තියෙනවා. කොහොමද කිව්වත් කලින්ටත් වඩා pH පේපර් එකේ ආම්ලික භාවය අඩුයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ සිංක් සල්ෆේට් හොඳින් ප්‍රතික්‍රියා කරලා සිංක් එක්ක සල්ෆේට් හොඳින් ප්‍රතික්‍රියා කරලා සිංක් හොඳ සල්ෆේට් ලාවන හැදිලා තියෙනවා. තාටිකින් අපිට හොඳ කියන්නේ යම් ආම්ලික මට්ටමක් සහිත සිංක් සල්ෆේට් ද්‍රාවණයක් ගන්න පුළුවන්. මේක තවදුරටත් සිංක් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් සංශුද්ධ සිංක් ද්‍රාවණයක් සිංක් සල්ෆේට් ද්‍රාවණයක් සිංක් ධන දෙක අයන සහිත සල්ෆේට් ඍණ දෙක අයන සහිත ද්‍රාවණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සම්ද වැඩිදුර විස්තර කිරීමක් කරන්න මේ මොහොතේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කලින් පැහැදිලි කිරීමක් කරා. වැඩිදුර විස්තර කිරීම සිදු කිරීමේදී මේක අහගෙන ඉන්නත් අපහසුයි. ඒක එච්චරටම බෝරින් වෙනවා. ද්‍රාවණයේ තිබ්බ මැංගනස් ඩයොක්සයිඩ් අපද්‍රව්‍ය විදියට තිබ්බ මැංගනස් ඩයොක්සයිඩ් ෆිල්ටර් වෙබ් එකේ උඩ රැඳලා තියෙන විදිය. හොඳින් බලුවොත් පේනවා අලු පැහැති මැංගනස් ඩයොක්සයිඩ් කළු පාට හුරුයි. මේකම අපද්‍රව්‍ය සහිත ද්‍රාවණය ෆිල්ටර් වෙනවා. ඉන්නේ පේනවා වලට දැන් සංශුද්ධ ද්‍රාවණය පේනවා මෙතෙන්ට ෆිල්ටර් කරනවා. ඒ සමග මිශ්‍ර කිරීමක් සිදු කිරීම සුදුසුයි කියලා මට හිතෙනවා. ඒකින්ද මම මේ මැෂින් එකට මේක අදාළන මැග්නට් එක එකතු කරනවා. දැන් මම මේකට මැග්නට් එක එකතු කරනවා. මැග්නටික් පායක. ඒ වගේම මැෂින් එක ස්ට්‍රින්ග් එක ඔන් කරනවා. අපිට පේනවා මැග්නට් එක ක්ලික් කරගෙන ගෙන ස්ට්‍රින්ග් වෙනවා. නිරීක්ෂණය කරත් පේනවා එක. හොඳින් මිශ්‍ර වෙනවා. ඒ වගේම මේ ද්‍රාවණය ඩ්‍රොප් පොවිස් වැටෙනවා. එකතු වෙනවා.
දැන් අපිට බලන්න පුළුවන් ෆිල්ටර් වෙච්ච සිංක් සල්ෆේට් ද්‍රාවණය. මේක සංශුද්ධතාවය 60ක් වගේ මම ගන්න එක විදිහට මට 60ක් වගේ දැන් ගන්න එක. එතකොට ආවේ 60ක් කියලා ආවා. එම මේක ක්‍රිස්ටල් වෙන විදිය වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මෙතනින් හැට ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක රෙකෝඩ් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේ පරීක්ෂණය මෙතනින් රෙකෝඩ් කිරීම නවත්තනවා. ඉදිරියට මේක මම මගේ ලැබ් එකේ කරගෙන යනවා. හැබැයි මම මේක රෙකෝඩ් කරන්නේ මෙතනින් හැට මේ වීඩියෝ එක මම මෙතනින් ස්ටොප් කරනවා. ඔයගොල්ලන්ගේ හෙල්ප් වලට ගොඩක් ස්තුතියි. Thanks for watching. Thank you.